Annyeonghaseyo, welcome back to my YouTube channel. අපි කලින් පාඩමේ ඉගෙන ගත්තේ කොරියානු හෝඩියේ ස්වර අකුරු 10. අපි අද ඉගෙන ගන්න පටන් ගමු හල් අකුරු 14. හල් අකුරු වලට කියන්නේ ජා කියලා හල් අකුරු 14ක් තියෙනවා. අපි ඒකටම ව්‍යංජන කියලාත් කියනවා. මෙතනදී මම හල් අකුරු කියලා හඳුන්වන්න විශේෂයක් තියෙනවා. මම ඒක ඉස්සරහට කියලා දෙන්නම්. හරි අපි දැන් බලමු හල් අකුරු 14 මොනවද කියලා. පළවෙනි එක ක. අපි මේ ක අකුරට ක ග දෙකම කියනවා. ඊට පස්සේ දෙවෙනි එක න. තුන්වෙනි එක ත. හතරවෙනි එකට ල ර දෙකම කියනවා. පහ ම. හය ප. හත ස. අට ජ. නවය බිඳුව. අපි බිඳුවට බිඳුවමයි ලියන්නේ. 10 ච. 11 මහ ප්‍රාණ ක. 12ට අපි ත ට දෙකම කියනවා. 13 ප. 14 හ. හරි අපි දැන් බලමු ස්වර සහ හල් අකුරු සම්බන්ධ කරලා ලියන්නේ කොහොමද කියලා. මම මෙතන දාලා තියෙනවා කොරියානු හෝඩියේ ස්වර සහ හල් අකුරු සම්බන්ධ කර ලිවීමේදී ආ යා ඕ යෝ ඊ යන ස්වර පහ හල් අකුරකට පිටුපසින් ලියනු ලැබේ කියලා. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක දාලා තියෙනවා ඉතිරි ස්වර පහ වන ඕ යෝ ඌ යු අ යන ස්වර හල් අකුරකට යටින් ලියනු ලැබේ කියලා. ඉස්සරහට මම වගුවක් පෙන්නනවා. ඒ වගුවේදී මම වැඩිදුරටත් විස්තර කරලා දෙන්නම්. මෙතනදී මම කියන්නම් ආ යා ඕ යෝ ඊ කියන ස්වර පහ හල් අකුරකට පිටුපසින් තමා ලියන්නේ. ඉතුරු ස්වර පහ ඕ යෝ උ යු අ කියන ස්වර හල් අකුරකට යටින් ලිවිය යුතුයි. ඔයාලා පාඩම් කරද්දී මෙතන මේ ස්වර 10 පිටිපස්සෙන් යෙදෙන්නේ මොන පහද යටින් යෙදෙන්නේ මොන පහද කියලා වෙන වෙනම පාඩම් කරගන්න හරියට. හරි ළමයි අපි දැන් බලමු මේ වගුව හැදිලා තියෙන විදිහ. මෙන්න මෙතන මම යොදලා තියෙනවා ස්වර අකුරු 10. මෙතන පහළට හල් අකුරු 14 යොදලා තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ කොටු 4යි මේ අවසාන කොටුවයි ගුරු පාටිනුත් මෙන්න මේ කොටු 5 නිල් පාටිනුත් යොදලා තියෙනවා. මම ඒකේ වෙනස ඔයාලට කියලා දෙන්නම්. මම මෙතනදී කීවා කොරියානු හෝඩියේ ස්වර සහ හල් අකුරු සම්බන්ධ කර ලිවීමේදී ආ යා ඕ යෝ ඊ මෙන්න මේ කියන ස්වර අකුරු 5 හල් අකුරකට පිටුපසින් ලියනු ලැබේ කියලා. බලන්න මෙතන මේ ඒ අකුරු පහනේ තියෙන ආ යා ඕ යෝ යෝ ඊ මෙන්න මේ ගුරු පාටින් තියෙන අකුරු 5 මේ හල් අකුරට පිටිපස්සෙන් යොදලා තියෙන්නේ. පේනව නේද මේ ග අකුරට පිටිපස්සෙන් ආ අකුර, ග අකුරට පිටිපස්සෙන් යා අකුර, ග අකුරට පිටිපස්සෙන් ඕ අකුර, ග අකුරට පිටිපස්සෙන් යෝ අකුර, ග අකුරට පිටිපස්සෙන් තමයි ඊ අකුර යොදලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න මෙන්න මේ නිල් පාටින් යොදලා තියෙන 5. මෙතන කියලා තියෙනවා ඉතිරි ස්වර 5 වෙන ඕ යෝ ඌ යු අ. මෙන්න මේ 5. මෙන්න මේ ස්වර 5 හල් අකුරකට යටින් ලියනු ලැබේ කියලා ලියලා තියෙනවා. බලන්න මේ යටින් නේද ලියලා තියෙන්නේ. මේ ග අකුරට යටින්, ග අකුරට යටින්, ග අකුරට යටින් මේ ඕ අකුරත් ග අකුරට යටින්, යෝ අකුරත් ග අකුරට යටින්, ඌ අකුරත් ග අකුරට යටින්, යු අකුරත් ග අකුරට යටින්, අ අකුරත් ග අකුරට යටින්. දැන් තේරෙනව නේද මේ පාට දෙකේ වෙනස? මම කලිනුත් කිව්වා නේද මේ දෙක වෙනම බලා ගන්න කියලා. ඊට පස්සේ මම මේක කියවන විදිහ කියලා දෙන්නම් එකක් දෙකක්. ග අකුරට ආ අකුර එකතු වුනහම ගා. ග අකුරට යා අකුර එකතු වුනහම ගියා. ග අකුරට ඕ අකුර එකතු වුනහම ගෝ. ග අකුරට යෝ අකුර එකතු වුනහම ගියෝ. ග අකුරට ඕ අකුර එකතු වුනහම ගෝ. ග අකුරට යෝ අකුර එකතු වුනහම ගියෝ. ග අකුරට ඌ අකුර එකතු වුනහම ගු. ග අකුරට යු අකුර එකතු වුනහම ගියු. ග අකුරට අ අකුර එකතු වුනහම ග. ග අකුරට ඊ අකුර එකතු වුනහම ගි. දැන් තේරෙනව නේද කියන විදිහ? මම දෙකක් විතර කියන්නම් ආපහු. ගා ගියා ගෝ ගියෝ ගෝ ගියෝ ගු ගියු ග ගි. නා න්‍යා නෝ න්‍යෝ නෝ න්‍යෝ
නු නියු න නි. දැන් තේරෙනව නේද ඒ වගුව හැදිලා තියෙන විදිය? හරි ළමයි අදට පාඩම ඉවරයි. අපි තවත් පාඩමකින් හම්බ වෙමු. එතකන් සුබ දවසක්. මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා.